සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඩිජිටල් ශ්‍රී ලංකාවේ තින් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ thumbnail එක දැක්කා වගේම කොහොමද තමන්ම සිංහල සබ්ටයිටල් එකක් ජෙනරේට් කරගන්නේ තප්පර 5න්. හරිද? ඉතින් මේ ගොඩක් සරල දෙයක්. ඉතින් මම වැඩි ටයිම් එකක් ගන්න නැතුව ඔයාලට මම මේක සරලව කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේක ගැන කියන්න يعني මේ වීඩියෝ එක කරන්න ගොඩක්ම හේතුව තමයි දැන් ගොඩක් ආසයිනේ ෆිල්ම්ස් ආපු ගමන්ම මූවිස් ආපු ගමන්ම ඒකේ සිංහල සබ් එකත් එක්ක බලන්න. ඒ කියන්නේ රිලීස් වුණු ගමන්ම හිතන්නකෝ ඔයාලා ආසයින්ම බලන් ඉන්න පාර්ට් 1 එක බලන් ඉවර දැන් උන පාර්ට් 2 එක අද ආවා. හැබැයි සිංහල සබ් එකත් එක්ක ඔයාලට බලන්න විදිහක් නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලදී ඔයාලට සිංගල් සබ් එක ගොඩක් වටනවා. මොකද සමහරක් ස්පැනිෂ් ඒවා තියෙනවා, සමහරක් ඒවා ඉංග්‍රීසි තියෙනවා, සමහරක් හැමෝටම තේරෙන්නේ නැහැ නේ. ඒතකොට අපි ගොඩාක් කරන්නේ ඒක සිංගල් සබ් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් තමයි අපි ෆිල්ම් එක බලන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරන්න. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. ඉතින් දැන් ඔයා මුලින්ම Google Chrome එකට ගිහිල්ලා ඔයා මෙතන දැන් ඔයා හිතන්නකෝ දැන් Zootopia කියලා ඉතින් Zootopia 2 ඇවිල්ලා අලුතෙන් ආපු කාටුන් එක ගන්න. හරිද? ඔයා මෙතන ගහන්න ඕනේ Zootopia 2 sub කියලා. හරිද? දැන් Zootopia එක ඇවිල්ලා ඉංග්‍රීසි ෆිල්ම් එකක්නේ. එතකොට දැන් මේකේ මේ ඉංග්‍රීසි සබ් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරන්නේ. හරිද? හරි. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද process එක කියලා. ඉතින් ඒකට හොඳම site එක තමයි මෙන්න මේ elsubtitle.com කියන එක. ඔයා මෙන්න මෙතන subtitle for Zootopia 2 කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන el කියන්නේ මේ යාළගේ වෙබ්සයිට් එක තමයි හොඳ වෙබ්සයිට් එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා ඉංග්‍රීසි වලින් තියෙනවා, පෘතුගීසි වලින් තියෙනවා, ස්පැනිෂ් තියෙනවා, හින්දි තියෙනවා, ඉන්දුනීසියෙන් තියෙනවා. මෙන්න මේ ඉංග්‍රීසි කියන එක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ ඉංග්‍රීසි කියන එක දැන් එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා download the subtitle file කියලා එකක්. අන්න ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕන. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් prepared කියලා වැටුණා. ඊට පස්සේ ඔන්න දැන් මෙතනින් ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන ආයෙත් මේ download කියන එක ඔයා එකපාරක් ක්ලික් කරාට පස්සේ starting download in 3 second කියලා ඔහම ටයිම් එකක් වැටිලා ඔයාගේ එක download වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඔන්න සබ්ටයිටල් එක ඩවුන්ලෝඩ් වුණා. මේ ඇවිල්ලා ඉංග්‍රීසි සබ්ටයිටල් එක. හරිද? රයිට්. දැන් ඔයා අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න. ටැබ් එක ඕපන් කරාට පස්සේ ඔයා ගහන්න ඕනේ subtitles හරිද? translator. හරිද? ඔන්න ඔක ගැහුවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පළවෙනියටම subtitletranslator.com කියලා මෙන්න මේක රතු පාට ලෝගෝ එකක් තියෙන වෙබ්සයිට් එකක්. අන්න ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් දැන් මෙතන තියෙනවා අප්ලෝඩ් කියලා එකක්. අන්න ඒක අප්ලෝඩ් කියන තැනට ගිහිල්ලා ඔයාගේ අර ඩවුන්ලෝඩ් කරපු මේක තියෙන්නේ Zootopia 2 මේ තියෙන්නේ. මෙන්න මේක අරගෙන ඕපන් කරගන්න ඕනේ. හරිද? ඕපන් කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් දැන් මෙහෙම ඇවිල්ලාට පස්සේ මේ සයිස් එක වෙලා තියෙනවා කිලෝබයිට් 104යි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෆෝමැට් එක. ඊට පස්සේ තියෙනවා next කියලා බටන් එකක්. අන්න ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? next කියලා දුන්නාට පස්සේ ඔයා මෙන්න මෙතන ටික වෙලාවක් ඉන්න ඕනේ. ඔන්න දැන් ඔයාලට පේනවා නේද select language කියලා එකක් ආවා. හරිද? අනේ language කියන එකට තමයි ඔයාලා දෙන්න ඕනේ අපේ සිංහල. හරිද? ඔන්න සිංහල එක ඔන්න අපි ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් translate කියලා එකක් තියෙනවා. මෙන්න මේක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ මෙන්න මෙයාගේ ඔයාලගේ කනෙක්ෂන් ස්පීඩ් එක සහ ඔයාගේ ඩිවයිස් එක මත ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ මේ ට්‍රාන්ස් මේක මේව කරගන්න. ඊට පස්සේ දැන් මෙතන අහනවා do you want to edit the subtitles කියලා. ඇත්තටම මේ කියන්නේ මේක එඩිට් කරන්න මොකුත් ඇක්සෙප්ට් කරන්න දෙයක් නැහැ. මෙන්න මෙතන තියෙන cancel කියන එක තමයි ඔයාලා එකපාරක් දෙන්න ඕන. හරිද? cancel කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ එහෙමනොත් ඔයාලට මෙන්න මෙතන download කියන එක දීලා ඊට පස්සේ මේ no thanks I don't want to support කියන එක දීලා මෙන්න මෙතන තියෙන එකපාරක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ සබ්ටයිටල් එක ටිකක් කොහොම පොඩ්ඩක් කැරකිලා ඔයාගේ ඩවුන්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ. ඔන්න ඒක ඩවුන්ලෝඩ් වුණා. දැක්කනේ? හරි. දැන් මම මේක කොහොමද මේ දැන් කලින් ගෙන කෙලින්ම සබ් එකම නාවේ. දැන් අපිට ආවේ zip file එකක් විදියට. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් ටක් ගාලා. දැන් ওই zip file එක අපි extract කරගන්න ඕනේ
එහෙම වුණොත් තමයි අපිට ඒක ඇතුළත තියෙන සබ්ටයිටල් එක යූස් කරන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන එක්ස්ට්‍රැක්ට් කියලා එකක් එක්ස්ට්‍රැක්ට් ඕල් කියන එක දීලා මෙන්න මෙතන එක්ස්ට්‍රැක්ට් කියන එක විතරයි දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාගේ සබ් එක තියෙනවා. හරිද? ඔයාගේ සබ් එක තියෙනවා. ඉතින් මේ සබ් එක ඔයාලට කෙලින්ම ඔයාගේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා ඒකට ඉම්පෝර්ට් කරාම වැඩේ ගොඩ. ඉතින් මේක මම හිතන ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ටිකට මේ වගේ වීඩියෝස් ගේනවා. එහෙනම් ගිහින් එන්නම්. සුබදායි දවසක්.